අද අපි කතා කරන්න යන්නේ නීතිමය ක්‍රියාවලියක ඉතා වැදගත් කොටසක්. ඒ තමයි අධිචෝදනා පත්‍රය. මේ තමයි මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ කරන්න තියෙන මූලික නීතිමය පියවර. ඉතින් මේක වෙන්නේ කොහොමද? අපරාධයක් වුණාට පස්සේ පොලිසියට හෝ අදාළ අධිකාරියට පැමිණිල්ලක් ලැබෙනවා. ඊට පස්සේ විමර්ශනයක් කරලා සාක්ෂියක් රැස් කරලා බලනවා ඒක ප්‍රමාණවත්ද කියලා. ප්‍රමාණවත් නම් අධිචෝදනා පත්‍රයක් ගොනු කරනවා. කවුද අධිචෝදනා ගොනු කරන්නේ? ලංකාව හැමෝටම මේක කරන්න බෑග් කරන්න බලය තියෙන දෙන්නෙක්ට විතරයි. ඕනම බරපතල අපරාධයක් සම්බන්ධයෙන් නීතිපතිට පුළුවන් අධිචෝදනා ගොනු කරන්න. ඒ වගේම 1965 අංක 2 දරන අල්ලස් පනත යටතේ අල්ලස් චෝදනා සඳහා සියාබක් අධ්‍යක්ෂ ජෙනරාල්ට පුළුවන් අධිචෝදනා ගොනු කරන්න. අධිචෝදනා පත්‍රයකින් කරන්නේ මොකද්ද? පළවෙනි දේ තමයි එකෙන් කෙනෙක්ට එරෙහිව චෝදනා ගොනු කරනවා. ඊට පස්සේ නඩු විභාගයේ මහාධිකරණය ආරම්භ කරන්න අවශ්‍ය වෙන නීතිමය සහ සාක්ෂිමය පසුබිම සපයනවා. හරි දැන් අපි බලමු මේක ළඟදී වෙච්ච උදාහරණයකින්. ක්‍රිෂ් ගණිතනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වුණ නිසා නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ බාර දීම සිද්ධ වුණා. අපි හිතනවා දැන් වලට තේරෙනවා ඇති අධිචෝදනා පත්‍රය කියන්නේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ තීරණාත්මක කොටසක්.